මෙවර සිංහල අලුත් අවුරුද්දට අපි හැමෝම එකතු වෙලා මුළු රටම ස්වයංපෝෂිත රටක් බවට පරිවර්තනය කර ගැනීමට උත්සාහ දරමු. එදිනට සිංහල අලුත් අවුරුදු ගණදෙනු කරන වේලාව සුබ නැකතට අපගේ මහ පොළොව සමග ගණදෙනු කිරීම ආරම්භ කරමු. අප කොස් පැලයක්, පොල් පැලයක්, තැඹිලි පැලයක් මේ මහ පොළොවේ රෝපණය කරලා සුබ මොහොතින් වැඩ ආරම්භ කරමු. ඒ වෙනුවෙන් ඔබ සැමට අප ආරාධනා කරන අතර ලංකාවාසී සියලු ජනතාවත් රටවැසී සියලු පුරවැසියනුත් මේ සඳහා අද සිට සූදානම් වන්. සුබ මොහොතට සුබ නැකතට වැඩ ආරම්භමු. යන තේමාව යටතේ මුළු මහත් ලංකාවම ස්වයංපෝෂිත රටක් බවට පරිවර්තනය කර ගැනීමේ දැවැන්ත මෙහෙවරට ඔබත් දායක වන්න. ඔබ හැමෝම එදිනට රෝපණය කරන්නට පුළුවන් සුදුසු පැලයක් දැන්ම එකලස් කරගන්නා මෙන් අප ඉල්ලා සිටින අතර ගණදෙනු කරන හෝරාවේදී මේ මහ පොළොව සමග ගණදෙනු කිරීම ආරම්භ කරමු. එවිට ඔබට මුළු අවුරුද්ද පුරාවටම උතුම් ලක් මාතාවගේ ආරක්ෂාවත් රැකවරණයත් නොඅඩුව ලැබේ. සියලු සතරවරම් දෙව් රජ දරුවන්ගේ ආශිර්වාදයත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ප්‍රදාන සම්‍යක් දෘෂ්ටික සිල් දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණයත් ඔබට ලැබී ඔබගේ ජීවිත කාලෙම සරුසාර කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවි. ආදරණීය ලක්මාතාවගේ බලාපොරොත්තුව. ආදරණීය ලක්මාතාව හඬා වැටමින් ආදරණීය ලක්මාතාවගේ දරුවන්ගේ මෙසේ ඉල්ලා සිටිමි. මම ඔබ වෙනුවෙන් කළ ඇති සේවය අපමණ බව දැන ගන්න. ඔබ මෙහි උපදින විට මම සරුකෙත වූයේ. ඔබ ආද අමතක කර යන්නේ කොහොමද මම මාතු පරපුර සුරකින්නේ. ලක්බීම ඉපදුන ඔබ යුතුයකම් ඉටු කරලන්න. මගේ මාතු පිට කුෂි පැලහිටවන්න. මගේ දරුවන් කුස ගින්නෙන් මුදවන්න. ඉපදුන රටටම ණය නැතිවන්න. මව්බිම වෙත යුතු කම් ඊටු කර යන්න. උපදින බව සාරු කර ගන්න. ස්ථිර භෝගය මගේ මාතු පිට හිටවන්න. තෙරුවන් බලයෙන් හැම දේවි පිහිටෙන් ලක්මව වන
සෑම දෙනාට පතනවා දෙව්ලොව බඹලොව උපදින්නට පිං මෙසේ ලක්මාතාව ඔබට පිං දෙන්නේ තවත් පරපුරක් වෙනුවෙන් කුෂි භෝග මේ රට තුල රෝපණය කර දෙනමෙන් ආයාචනා කරමි. ඔබ සැමට තෙරුවන් සරණයි. සංසාදී YouTube channel